ඔන්න ඉතින් අද බදද්ද දවස ගෙවුනේ කොහොමද කියලා බලමුද? අද නම් උදේ ඉඳන් හොඳටම වැස්ස. ඒ නිසා දැන් වෙලාව 9:00 10ට විතර ඇති. කරන්ට් එක නැතුව තිබිලා කරන්ට් එක ආවේ 8:00 විතර. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ අද දවසේ මගේ වැඩ ටික පටන් ගන්න. ඉතින් හැමදාම වගේ හෙලෝ බෙල් එකක්ගේ මෙන්න මේ අලුත්ම රේන්ජ් එකේ යාගේ තියෙනවා. ඔයාලට එන්න ගන්න පුළුවන්. පේජ් එක උඩින් ටැග් කරන්න. ඔන්න බලන්නකෝ හොඳටම වැස්ස. මේ වගේ වෙලාවට ඉතින් ගුලි වෙලා නිදා ගන්න තියෙනවා නේද? හරි හරි. එහෙම ඉඳලා බෑනේ. ඉතින් බුදු පහන තියලා අපි දැන් වැඩ පටන් ගන්නයි හදන්නේ. අපි කිව්වට මං අනිත් හැමෝම ඇවිල්ලා තම තමන්ගේ වැඩ. අද වැඩ ගොඩක් තියෙනවා. මෙන්න මේ අලුත් සාම්පල් ටික. ඒ ටික අයන් කරන්න දැම්මා. ඒ වගේම මේ පොප්කෝන් මැටීරියල් එකේ තියෙන ගවම ඔයාලට ගන්න පුළුවන්. මෙසේජ් බලන නංගි වැස්සට අහුවෙලා නිසා යා චුට්ටක් පරක් වුණා. ඉතින් එතකන් ඔයාලට මං තමයි මෙසේජ් කරේ. ඉරි ගවමෙත් තාම ඔයාලට ග්‍රීන් කලර් එක ගන්න පුළුවන් sizes available. දැන් මගේ කාර්යය කරන්න යන්නේ කටින්. මේක තමයි අමාරුම වැඩේ. ඔන්න ඉතින් ඔයාලා වෙසක් එකට දිග ගවමක් ඉල්ලපු නිසා මං ඔන්න ඒකත් දැන් කට් කරා. තව දවස් දෙක තුනකින් ඔයාලට ඒක පර්චේස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අතරේ මට චුටි බඩකින්නක් ආවා. උදේට මෙන්න මේක කෑවා. ඔන්න ඉතින් කට් කරන්න තමයි හදන්නේ. ඒ ටික කරලා ඉවර වෙලා අලුත්ම අලුත් ඩිසයින් එක හදන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් ඒක ඔයාලට ඉක්මනින්ම මගේ පේජ් එක හරහා බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ shop එකෙනුත් පර්චේස් කරන්න පුළුවන්. මෙන්න මේ ලස්සන ලයිට් බ්ලූ කලර් එකෙන් තමයි ඒක මම අවුට් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඔය පිටිපස්සේ තියෙන එකේ ග්‍රීන් කලර් තාමත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මැසේජ් එකක් දාන්න WhatsApp එකට. සාම්පල් එක හදන එක තමයි අමාරුම වැඩේ. බ්ලොක් එක හදලා, කපලා, මහලා, අඩුපාඩුවක් තිබ්බොත් ආයෙත් බ්ලොක් එක හදලා, ඒ වගේ වැඩ ගොඩක් කරන්න ඕනේ. ඉතින් දැන් අපි මේ පාර්සල් ටික පැක් කරන්නයි හදන්නේ. ඔයාලා හැමෝගෙම පාර්සල් ටික අපි ඩෙලිවර් එකට බාර දුන්නා. ඒ ටික ඉවර වෙලා ඉතින් ආයෙමත් මම කපන්න ගත්තා. මොකද මේ ටික මන්ට කපා ගත්තාම ලේසි. සාම්පල් එකත් හරි ගියේ හින්දා මං හරි සතුටින් ඉන්නේ. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා රූම් එකට ඇවිල්ලා ෂීට් මාරු කරලා රූම් එක චුට්ටක් අස්පස් කරලා වොෂ් එකක් දාගෙන ඔන්න අද දවසේ ඉවර කරන්නයි හදන්නේ. එහෙනම් ගිහින් එන්නම්කෝ.